මන් දන්නේ. එතකොට කුල්තමසේ පණවගේ ආදරක පොර පොල්ලා මැගී ඌකෝ කොහෙද හිටියේ මෙච්චර වෙලා? මං කෝල් කීයක් ගත්තද? හරි මම පොඩි වැඩකට ගිහින් හිටියේ. ඔයාට මටත් වඩා ලොකු වැඩ තියෙනවද? එහෙම වැඩ නෑ ඉතින්. මං ඉතින් ඔයා කිව්ව වෙලාවට ආවනේ. හැමෝම ඉතින් ආලෙච්ච මුල් කාලේ වගේ නෙමෙයිනේ. ටික කාලයක් යනකොට අපේ යගේ නැති වෙනවා. අයියෝ එහෙම එකක් නෑ. මට ඔයා මැනිකක්. හරි. ඔයා දැන් පාරවල් ගානේ රස්තියාදු ගා ඉන්නේ. ඔයා දැන් ජොබ් එකක් හොයාගන්න නැද්ද? මං ඔයාට කී පාරක් කිව්වද? ඔයා ගන්න නම් ඕන ඉතින්. එහෙම කවුද ඉතින් අපිට ජොබ් දෙන්නේ? ජොබ් එකක් ඉතින් ඔයාලා ගෙදරට ඇවිල්ලා කවුරුත් දෙන්නේ නැහනේ. ඔයා ඕනි ජොබ් එකක් හොයාගන්න. ඇයි ජොබ් එකක් නැති වුණොත් ඔයාම අත්හරිනවද? ඔයා ඔහම ඉන්නකොට මං කොහොමද ගෙදර මිනිස්සුන්ට ආව හඳුන්වලා දෙන්නේ? ඉතින් මගේ නම කියලා හඳුනලා දුන්නා නම් හරිනේ. හැමදේම විහිළුවකට ගන්න එපා. අපි පිළිවෙලක් වෙන්න ඕනනේ. විහිළු වෙනයි. ඔයාට තියෙන ආදරේ වෙනයි. හොඳ ජොබ් එකක් කරලා, ලස්සන ගෙයක් හදලා, වාහනයක් අරගෙන, පොඩි බබෙක් හදාගෙන, ලස්සන ෆැමිලි එකක් විදිහට ජීවත් වෙන්න හැම කෙල්ලෙක්ම කැමතියි. ඔයා හිතන තරම් ඒක ලේසි නෑ. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕන. දැන් ඉඳන්ම පටන් ගත්තොත් ඉක්මනට පුළුවන් වෙයි. බැරි වෙන එකක් නෑ. හැබැයි ජොබ් එකක් කරලා නම් ඒව කරන්න අමාරුයි. මොන හරි බිස්නස් එකක් කරන්න වෙයි. ඔව් ඒකත් ඇත්ත. හැබැයි බිස්නස් එකක් පටන් ගන්න ගොඩක් සල්ලි ඕනේනේ. සල්ලි නම් ඕනේ නෑ. හැබැයි මං ගාව තියෙන පොඩි අයිඩියා එකක්. මොකක් හරි කරන්න ඕන. සල්ලි නැතුව පටන් ගන්න පුළුවන් බිස්නස් එක මොකද්ද? ඩ්‍රග්ස්. ඩ්‍රග්ස්? ඔයාට පිස්සුද? ඕව නම් කරන්න එපා. ඔයාට හිරේ යන්න වෙයි. ඔයා නැතුව මං කොහොමද ඉන්නේ? හිරේ ගියත් මොකද? අවදානමක් ගන්න ඕනි කෝටිපතියෙක් වෙන්න. අවදානම? ඔයාව නම් කවදාවත් හදන්න බෑ. ඔයා මට ආදරේ නා මොන ප්‍රශ්නයක් ආවත් ඔයා මාත් එක්ක ඉන්න ඕන. ඉන්නම් රක්තරන්. මැරෙන්න හරි ඉන්නම්. හරි එහෙනම්. මං දැනටත් වැඩේ පටන් ගෙන තියෙන්නේ. ඔයාලා ඇස්තර ඉන්න. හරි. මොකක් හරි බලන්නකෝ. මොන ප්‍රශ්නයක් ආවත් මං ඉන්න ඔයත් එක්ක අතින් අල්ලගෙන. හෙලෝ මේ මම ලක්මාල් ඔබ කොහෙද ඉන්නේ? මම මේ කෑල්ලේ ගෙදර යනවා ඉන්නේ බා. කියපන් මොකද්ද වෙන්න ඕනේ? මේ මචං උඹලා දාමට මොනවද මං අර දුන්නේ? බඩුට යන පාරා. අපි ගාව තියෙන ඒවා කොහොමත් තේම තමයි මචං. අඩෝ මට නිින්ද නෑ. මට කන්න බොන්න බෑ. ඒත් මචං කරන වැඩ කරන්න පුළුවන් බස් සුපිරියටම. ඔබ දන්නවද මං මේ උඹට දුන්නේ මොනවද කියලා? මට ඒක වැඩක් නෑ. මට ඒක ආයෙ පාරක් ඕනේ. මට ඒක පොඩ්ඩක් නම කියපන්. අයිස්. මචං මේ මට කෑල්ලක් ඕනේ කොහොමද ගන්න පුළුවන්? මම ලොකේෂන් එකක් දාන්න. උඹ එතනට වරින්. එතන කෙල්ලෙක් එයි. උඹ සල්ලි දීලා බට්ටික් ගනින්. තව අදින්න ආස වුණා. ආදරේ මන් තිබ්බා. මහත්තයා දැන් දෙන්නේ. කොච්චර වෙලා බලන් හිටියද මං ඔයා එනකම්? මම පොඩි ගමනක් ගියානේ. මේ මං ඕන පොඩි බඩුවක් දෙන්න. ඒක කියන තැනට ගිහිල්ලා කියන කෙනාට දෙන්න. හා. බං උදිත අපි මොනවද බං දැන් කරන්නේ? ඒලලුත් ඉවරුණා, රිසල්ට්ුත් ආවා. උඹයිමයි දෙන්නම් ෆේල් කරන්න දෙයක්වත් නැහැ. අතේ සල්ලිත් නැහැ. තව ටික දවසකින් ගෙවලුනුත් දොට්ට දායි. මමත් ඌ සැරෙන්න කල්පනා කරනවා බං. කල්පනා කරගෙන ඉඳලා අපේ ටැක පණී බං. මෙහෙම ගියොත් එහෙම ගෙදරින් කන්න හම්බෙන්නේ නැහැ. මන්න කියන්නේ මොකක්ද බිස්නස් එකක් පටන් ගන්න ඕන. අපි දෙන්නටම කොහොමත් වෙන තැනකට ගිහිල්ලා ජොබ් එකක් කරන්න බෑනේ කාගේවත් යටතේ. පොඩි කාලේ අම්මලා අපිට බත් කවලා ඉක්මන් ලොකු වෙන්න කිව්වට කවුරුත් කිව්වේ නෑනේ ලොකු වුණාම ජීවත් වෙන එක මෙච්චර අමාරුයි කියලා. ඒවත් අපිට කියලා දෙන්න තිබ්බේ අපේ අම්මලාට.
ඔට සද්දයක් යනවද බා? මොකක් හරි සුපිරි බයික් එකක් එන්නේ. ඒ කිරි බයික් එක නේ බා. මෙහෙම ඉඳලා නම් කවදාවත් ඔව්ව ගේන්න වෙන්නේ නැහැ බා. අනිවාර්යෙන්ම මොකක් හරි කරන්න ඕනේ. ඉඳපන්කෝ. කරන්න ඕනේ නෙමෙයි බා. අපි අනිවාර්යෙන් ඒ ගේම ගහනවා. ඇත්ත බා. මැරෙන්න කලින් අම්මවයි තාත්තවයි කොහොම හරි රෝද හතරක දාන් කියලා තමයි පස්ස බලන්නේ. ඒක මට දෙන පොරොන්දුව. අන්නර කාලකන්ණි එනවා. ඔබ ඔන්න යන්නවත් එපා ඈ. ඔක තනි කර ඇවිදින මද්ද්‍රව්‍ය ශාලාවක්. පොඩ්ඩක් ඉඳන්. මම ඔකගෙන් හොඳ ආතල්ලයක් අරන් එන්න. ආතල්ලයක් කෙසේ වෙතත් ඔබ ළඟදීම නාස්ති වෙනවා කහින්දා. ලකී. කියපා. නැද්ද මොකුත් වාසියා. මේ ආතල්ලක් දාන්න යනගම උඹලත් ඔන්න වරෙන් යම. ඔබ ඵලයක්. අරු අතර ඉන්නවනේ. මම සේප් එකේ ඉන්න. මේ වානේද? ඔව් ඔව් ඒ මන් තමයි. මොන රෙද්දක්ද මිනිස්සුયો? තමුසර මන් දැන් දවස් කීයක් කිව්වද? කන්නෙත් නෑ, බොන්නෙත් නෑ, නිදාගන්නෙත් නෑ. මට කන්න හිතෙනවා මාස්. මට බොන්න හිතෙනවා ලේ. ඇයි උඹට දැන් ප්‍රශ්නයක්ද? තමුසිකෝ විකුණනවා කියලා විතරනේ. තමුසෝ මල ජරාව ගහනවා කියලා මට කිව්වේ නෑනේ. විකුණන්න තමයි යකෝ ගෙනාවේ. ඊට මේක රසය මටත් දැනුණා. මට බෑ බං උඹත් එක්ක ජීවත් වෙන්න. මම යන්න මේ ගෙදරින්. කොහෙ යන්නද ගෑණියේ? මම මොන දේ කරා? උඹ ඉන්න ඕනේ මාත් එක්ක. මං තමුසට ආදරෙයි ඔය. තමුස මං කියන විදිහට ඉන්නවා. තමුස හොඳට ඉන්න විතරයි මට ඕනේ. උඹ මං කියන දේ විතරයි අහන්න ඕන. මට වේලාවකදී ඉඳා දැන් අමුතු ආශාවල් එනවා. දැන් මේ ඔක්කොම ඉෂ්ට කරගන්න ඕනේ. අමුතු ආසාවක්? ඒ පාරේ මොකද්ද? අයිස් කෑව මිනිස්සු සොම්බි වෙනවා කියලා මං දැන් තමයි දන්නේ. සර්ප්‍රයිස්. මොකද්ද කියන්නේ? මං ආයේ මගේ යාළුවත් එක්ක. කොහොමගේ යාළුවා? එයා ගැන ආයෙ බලාපොරොත්තු තියාගන්න එපා. මොකද්ද ගන්නේ දන්නේ කියන්නේ? බලාපොරොත්තු තියාගන්න එපා කියන්නේ. ඒ මගේ යාළුවා. ඌ මගේ හොඳම යාළුවා. මම ඌත් එක්ක ආවේ. ඌකෝ. ඔන්න බලහන්කෝ. උඹ හැමදාම කියනනේ මං අර කෙල්ලට බයයි කියලා. අද මං අහනවා ඈ. ඔබ හැමදාම කියන්නේ ඕක තමයි බා. ඔබ අහන්නේ. මං අද ඇහුවේ නැත්තම් උඹ මට ඉංජු කියලා කතා කරපන්. ඔබට මම දෙන්නේ ඉඳි ගගා ඉන්න තමාද. හරි බලමුකෝ. ඒ මොනවද බලන්නේ? මම නෝට් එක දෙන්න ආවේ. මට නෙමෙයි නෝට් ඕනේ. මුට. ඔයාටද? මේ මං ඔයාලට කියන්න ආවේ මායි මූයි අද ආවේ නෝට් එකක් ඉල්ලන් යන්න නෙමෙයි. ඔයාලට තේරෙනවනේ විභාගෙත් ඉවරයිනේ. අපිට දැන් මොකද නෝට්? මම මේ කියන්න ගොඩක් කල් තිස්සේ බලාගෙන හිටියා. නේද බා? අනිවාර්යයෙන්. මොකද්ද වෙන්න ඕනේ? ඔයාට මාරු විදිහට කේන් තියනවනේ. ඔච්චර කේන්ති කියෝතින් වයසට යයි ඔයා. අනේ මේ සින්දු කියන්න වෙලාවක් නෑ මට. කියන්න තියෙනවා නම් කියන්න තියෙන දෙයක් කියලා යනවා. ඒ බම්නේ මේක බැන්දොත් උඹ ඉවරයි. මොනවත් තමසල් කුඩු කුඩු ගන්නනේ. මචං ඔබ කිව්ව දේ සම්පූර්ණ වැරදි. ඔබ මොන දේ කිව්වත් මට මෙයාව තමයි ඕනේ. ඈ මොකද්ද? අයියෝ ඔච්චර කේන්ති ගන්න එපා. ඉස්කෝලේ කාලේ ඉඳන් පුදුම කේන්ති යන්නේ ඔයාට යන්නේ. ඔයාට මම මෙච්චර ඉඟි දුන්නා. ඔයාට තේරුන්නේ නැද්ද පොඩි කාලේ ඉඳලා? මං අවුරුදු ගාණක් තිස්සේ වගේ පස්සෙන් එන්නේ. මට තේරුණා. මං තේරෙන්නේ නෑ වගේ හිටියා. ඒකට හේතුව? අවුරුදු ගාණක් ගියාද මිනිස්සු ඔක අහන්න?
මම්මුට කිව්වනංගි ඔයාගෙන් කලින් මාන්න කියලා මූ ඇහුවේ නෑ නිති. කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් අහන්න පුරුද්දක් නෑනේ අයියේ. ඔයා තමක්ෙන් අහන්න ඕන. ඉතින් හරිනේ වැඩියෝ. දැන් මං ඇහුවනේ. අහුවට කමක් නෑ. මං කැමති නෑ. අයියෝ චුට්ටක් මාව තේරුම් ගන්නකෝ. දැන් මං කිව්වනේ ප්ලීස්. මෙච්චර කාලයක් මං බලන් හිටියානේ. දැන් ඔයා බලන්. හරි. ඔයාගෙත් ලොකු සීන්නේ. දැන් මගෙත් ලොකු සීන්. හරි. මං බලාගෙන ඉන්නම්. හරියම තව දවස් 2යි. මං මෙතෙන්ට එනවා. ඔයා උත්තරය ලෑස්ති කරලා තියාගෙන ඉන්න ඕනේ. නැද්ද මචං? අනිවාර්ය. බලාගමු. මේ මම්බෝ හොයාගෙනම යාවේ. අම්මඩුඩු. ඒ මොකද මම මාව හොයාගෙන ආවේ. මොකෝ? අද මස් කෑල්ලක් කන්න පුළුවන්ද? මස් කෑල්ලක් නම් කන්න පුළුවන්. ඔබට නෙමෙයි මට. මට දැන්නේ මහත්තයෝ තේරුණේ. උඹට මස් කණ්ඩයි මං කඩේ යණ්ඩයි. මං හරිනේ. ඔව් ඔව් බං. Facebook එකෙන් සුපිරි කෑල්ලක් සෙට් වුණානේ. අම්මඩුඩු. ඒකවද බං ඒ? මගේ මොකද්ද ඔබ ඉල්ලන උදව්ව? මේ ඔබ දන්න ඇති බං. අර මැගියේ කෑල්ල. ඒගිලා ගෙවල් ගාවට එන්න කියලා පොරේ බං. අඩු මගියේ කෑල්ල? මැගියා තිරේනේ අයිස් වලට. මට ගමියුන් එහෙම කතා වෙනව ඇහුණා. මේ අම්මනම් ඕක මචං අනුමත කරන්නේ නැහැ. හැබැයි ඉතින් මට යාළුවෙක් කිල්ලුවන් උදව්වක් නිකන් ඉන්නත් බෑනේ. නැගහංගෝ. මොමගේ හොඳම යාළුවනේ. හරි. ඔබ ගිහින් දැම්මා. මං ඇතුළට ගියා එළියට ආවා. හරි. කරන දෙයක් ඉක්මනට මචං. මොකක්ද දන්නවද? අද තමයි මට අර කියන්න කිව්ව දවස. ඒ කිව්ව මට හවසට හම්බෙන්න ඕනේ. මේ අදවත් ඒ කැමති ගියත් දන්නේ නැහනේ. අනිවාර්යෙන්. ඔබ මට කරන උදව්වට ඔබට අනිවාර්යෙන් හරියනවා. ඕකේ අද කැමත්ත දෙනවා අනිවාර්යෙන්. තටුවත් නම් පියාබන්න හොදම තැනයි ජීවිතේ මේ හෙලෝ. ඔයා කොහෙද ඉන්නේ? මම ඔයාගේ උතන්ට ඇවිල්ලා ඉන්නේ. මම යාළුවොත් එක්ක පොඩි ගමනක් ආවනේ. මේ ඔයා අද මෙතනට එනවද නැද්ද? මං ගෙදර යන්නද? අයියෝ බය වෙන්න එපා. මං අද ඔයව හම්බෙන්න එනවා කොහොම හරි. හරි. ඉන්න තැනක මට ලොකේෂන් එවනවකෝ. ලොකේෂන්? ලොකේෂන්ද? හරි මං ඔයාලට සෙන්ඩ් කරන්නම්. ඒකෙන් වැඩක් නැහැ. මං ඔයා එන්න කිව්ව හින්දා ආවේ. මං දැන් ගෙදර යනවා. මං තියෙනවා. හරි හරි ඉන්නකෝ මං එවන්නම්. අයියෝ දැන් කොච්චරලා මම බලන් හිටියද? උදිත උදිත මුණෑනේ පේන්න. නැතිනම් ගිහිල්ලා බලන්න. මන් දන්නේ මට කියන්න දෙන මෙච්චරයි. කනට ආදරයක් තියෙනවා නම් ඔයත් පුළුවන් මට මේ ගෙදරින් එළියට යන්න. මල්ලි ඔයා නේද අර මගෙන් එක දවසක් අක්කේ ඔව් ඒ මන් තමයි. මොකද අමාරුවෙන් නේද ඉන්නේ? ඔව් දවස් දෙකකින් මොකුත් නෑ අක්කේ. උස්ම ගන්නවත් බෑ. උස්ම ඉර වෙනවා. බෙහෙත් තියෙනවා ඕනේද? අක්කේ මේ මැගීගේ බඩු ටික ගන්න සුපිරි අක්කේ. කො මැගී? මැගී නෑ. මැගී ඇතුලේ. තව අවුරුද්දකටවත් එළියට එන්න වෙන්නේ නෑ. අක්කේ මොනවාරි දිනවල මම සෙට් කරලා දෙන්නකෝ. එහෙනම් මාත් එක්ක යන්. ඔයත් එක්ක කවන්න නැද්ද අක්කේ මාවට? ඔයා එන්නකො මල්ලි. අපිත් එක්ක හිටියොත් අපි සලකනවා. එහෙනම් අද බඩු විතරක් නෙමෙයි නේද හම්බෙන්නේ?
වෙන මොන හරි තෝනේද? චුට්ටක් ඉන්නකෝ. මං එළියට ගිහින් අරන් එන්න. ඇයි උතන ඉන්නේ? ඉක්මනට එන්නකෝ. ඔයාට මාර හදිස්සියක් නේද තියෙන්නේ? අදිසියෙන් ඕන දේවල් වලට අදිසියෙන් ඕනේ. එතකොට මැරෙන්න හදිස්සි නැද්ද? Surprise! මගේ පානට ආදරයකෝ ඒත් මගේ පානට අත්තඩි ආදරය කරපු කෙල්ල කවුදගේ කන්නරේ මරලා මන් දන්නේ කවුද කියලව මොකද්ද මෙතන වෙන්නේ Surprise! එපා!
ඉතින් අක්කේ අයවාද මට එන්නක නිකම් මල්ලි ගෙදර ඉන්න කම්මැලි තනියෙන් ඉන්නේ මට ආරංචි වුණා අයියව පොලිසියෙන් අරන් ගියාලු නේද ගමේ හැමෝම එහෙම කතා වෙනවල් නේද ඔව් අක්කේ මම නම් දන්නේ නැහැ හැබැයි මටත් ඇහිච්ච දෙයක් තමයි මං වාට කිව්වේ ඔය කවුරුත් දන්නේ නැහැ මැගීට මොකද උනේ කියලා ඇත්තටම මැගිට මොකක්ද උනේ අක්කේ ඔයාලට මට කියන්නත් බැහැ කියන්න දෙයක් නැහැ ඔය තව ටිකකින් දැනගන්න Surprise! ඊට පස්සේ ඒ මිනිස්සයා මාවත් ගැට ගහලා මෙතෙන් ගෙනත් දැම්මා. මතක් කරලා බැලුවනම් සබස්ක්‍රයිබ් කරගෙන ඔය බෙල් බටන් එක ක්ලික් කරලා කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න. thank you